ඉතින් මැඩම්ට හම්බුනේ ඇත්තටම පුතෙක් නෙමෙයි රජෙක් වගේ පුතෙක් කියලා මට කියන්න පුළුවන් මේ වෙලාවේ. මොකද අද මම යනවා මගේ රක්ෂණ ජීවිතේ මෙතෙක් අලෙවි කරපු සංවේදීම රක්ෂණ ඔප්පුව අලෙවි කරන්න. ඔයාලත් මාත් එක්ක මේ ගමන ගිහිල්ලෙමු. අම්මේ මම ඔයාට ආදරෙයි. අපි එහෙනම් ගිහිල්ලා බලමු. අපි උමේෂ්ගේ බර්ත්ඩේ එකට කේක් එකක් අරගෙනම තමයි යාවේ. අපි මේ ගන්න. මම හර්ෂන් සමරසිංහ මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් උමේෂ් සර් උපන්දින දායක ගෙදරට දෙන්න කියලා කිව්වා. මේ උපන්දින දායකයක් අමුතුයි හැබැයි. ඉතින් උමේෂ් සර් යාගේ උපන්දිනේට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තමයි පටන් ගත්තේ. හැබැයි මගේ ජීවිතේ මම විකුණපු හරිම වෙනස්ම ලයිෆ් ඉන්ෂුරන්ස් එක මේක. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න යන්නේ අර තමන්ගේ හෙල්ත් එකට තමන්ගේ සෞඛ්‍යයට ප්‍රයිවට් හොස්පිටල් බිල් එක ක්ලේම් කරන්න ඒ වගේ දෙයකටනේ. හැබැයි උමේෂ් සර් මේ ඇත්තම කතාව ඉතින් අද මීට අවුරුදු ගානකට කලින් අද වගේ දවසක උමේෂ් සර් ඉපදුනානේ. ඉතින් මැඩම්ට හම්බුනේ ඇත්තටම පුතෙක් නෙමෙයි රජෙක් වගේ පුතෙක් කියලා මට කියන්න පුළුවන් මේ වෙලාවේ. මොකද ඒක අමුතුම මං කියන්නම් මේ රක්ෂණ ඔප්පුවේ උමේෂ් සර් මට හදන්න කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මම හොඳින් ඉන්නවා මල්ලි. කවදා හරි මට මොන හරි වුණොත් මගේ දරුවන්ටයි මගේ අම්මටයි ලොකු දෙයක් වෙන්න ඕනි කියලා. ඇත්තම කතාව මේකේ මම ඉලක්කම් ටිකක් කියන්න මොකද කියන්න බෑ මේක දැනගන්න ඕනේ අම්මට මම කියන්න ඕනේ මේකේ ප්‍රතිලාභ විදියට නම් කරලා තියෙන්නේ. මේ පොලිසි එක මේ හෙල්ත් පොලිසි එකක් නෙමෙයි. මේක ජීවිතේට කරදරයක් වුණොත් ප්‍රතිලාභ විදියට ඕකට නම් කරලා තියෙන්නේ. මේකේ තියෙන්නේ හදිස්සිය හරි මේ මමත් වෙවුල්නවා නිකන් මොකුත් හිතන්න එපා. මේ හදිස්සිය හරි කරදරයක් වුණොත් උමේෂ්ට ලක්ෂ 100යි ප්ලස් බෝනස් වන්දියක් ඔයගලන්ට දෙන්න කියලා තියෙනවා. ඒ වගේම ඒ වගේ කරදරයක් වුණායින් පස්සේ බබාලට ඉගෙන ගන්න වැඩ වලට හැම දෙයකටම ලක්ෂ 2.5ක මුදලක් මාස පතා පඩියක් විදියට හම්බෙන ඉන්ෂුරන්ස් එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් මටත් හිතුණා මේ වගේ ඉන්ෂුරන්ස් එකක් තව කාලෙකින් දාන්න ඕනේ කියලා. මෙස්සගෙන් පස්සේ මහත්තයෙක් තනිකරම වචනේ පරිසරයට අර්ථය මහත්තයෙක් තමයි. ඒ කියන්නේ අර අපිට මේ මට ඇත්තටම අර කස්ටමර් කෙනෙක් එක්ක කතා කරනවා කියන එක දැනුන්නේ නැහැ. මට මල්ලි කිය මටත් කතා කරලා මම සෝෂල් මම ඇත්තම කිව්වොත් කියන්නේ මම සර්ට කෝල් කරලා නෙමෙයි මේ ඉන්ෂුරන්ස් එක ගත්තා. මම Facebook එකේ තමයි ඉන්ෂුරන්ස් විකුණන්නේ. මගේ වීඩියෝ එකක් දැකලා තමයි උමේෂ් සර් කිව්වේ මට ඔයා ගැන විශ්වාසයක් තියෙනවා. මම මගේ ජීවිතේ වටිනම දේ මම ඔයාට බාර කරන්න යන්නේ. ඒ නිසා ඔයා මේක හරියට කරන්න. මේක ගෙදර ගිහිල්ලා මගේ අම්මා අතට දෙන්න. ඉන්ෂුරන්ස් පොලිසි එකේ වැඩ තම කරගෙන යනවා. තව දවස් දෙක තුනක් අතර ඉන්ෂුරන්ස් එක පොලිසි වෙනවා. නමුත් උපන්දිනේ දවසේ මේ මැසේජ් එක අම්මට දෙන්න කියලා කිව්වා. ඉතින් මේක තමයි ඉන්ෂුරන්ස් පොලිසි එක. මේක අම්මා දැනගන්න ඕනේ. මේකේ ප්‍රතිලාභ විදියට නම් කරලා තියෙන්නේ අම්මයි බබාලා දෙන්නයි. ඉතින් මම නැවත වතාවක් කියන්න කරදරයක් වුණොත් ලක්ෂ 100ක ෆන්ඩ් එකක් දෙන්න. ඊට අමතරව වන්දියෙන් පස්සේ ලක්ෂ 2.5ක මාස පතා ඉන්කම් එකක් ගෙදරට දෙන්න තමයි මේ පොලිසි එක හදලා තියෙන්නේ. ඉතින් මම අම්මා අතර මේක දෙනවා. අම්මා මේක තියාගන්න. මටත් අද අමතක වෙන දවසක් බොහොම ස්තුතියි. ඇත්තටම මේ අත්තරම් පුතෙක් වා හදලා තියෙන්නේ. එහෙනම් නෑ අපේ අම්මත් එක තමයි අනිවාර්යෙන් කියන්නේ දරුවෝ නැතුව මොකටද ඔව්ව කියලා. ඒකට අම්මේ අපි දරුවෝ විදියට අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවානේ. අපිත් අපේ අම්මට තාත්තට මොනවා හරි කරගන්න බැරිනොත් කියලා අපිට දුකක් දෙන්න. ඒ නිසා මේ ඒක අපි කරන්න ඕන දෙයක්. ඉතින් මිස්ටර් ඒක ඔන්න අද මම කරා දවස් ගාණක් කතා බහ කරලා මේ පොලිසි එක මේ ඩිසයිඩ් කරේ. ඉතින් මේක ලොකු ගාණක්. මේක මාසෙකට රුපියල් 34000ක් විතර ගෙවන පොලිසි එකක්. ඉතින් මටත් හරි පුදුමයි. මට කිව්වා මම ලංකාවට යනකොට ඔයත් අනිවාර්යෙන් හොඳ තැනක ඉන්න ඕනි කියලා. ඔයා වාහනයක් අරගෙන මට සෑහෙන දේවල් කියලා මාව මොටිවේට් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම දෙවි පීඨයි බුදු සරණයි. අපි මෙහෙම යනවා. අපි
අපි තාම වැඩ ටිකට තමයි ආවේ. එහෙනම් ආම්මා පරිස්සමින් ඉන්න. ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් වෙච්ච ගමන් පොලිස් ඩොකියුමන්ට් එක ගෙදරට එනවා. ඉතින් එහෙනම් බබා අපි ගිහිල්ලා එන්න. මං හිතන්නේ මේ චූටි බබාට නම් මං හිතලා අවුල් ගියා. එයාට අප්සෙට් මොනවා හරි ඇති. මේක අවුල් ගන්න වෙන දෙයක් නෙමෙයි. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. අපි ඉදිරියට වෙන්න තියෙන නරක දේවල් වලට අපි මුහුණ දෙන්න ඕනේ. ඉදිරියට වෙන්න තියෙන නරක දවස් වලට අපි කලින් ලේස් දෙන එක තමයි රක්ෂණය කියලා කියන්නේ. ඉතින් අතම කතාව ඉතින් යාගේ හිත නිදහස් දැන් මේ පොලිසිය එක දැම්මයින් පස්සේ බුදු සරණේ එහෙම කරදරයක් වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි හැමදේම වෙනුවෙන් මේක දැම්මේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. Thank you. පොඩි පුතුවෙන්මා සංසාරේ